හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු පයිලට් කෙනෙක් වෙන්නේ කොහොමද? පයිලට් කෙනෙක් වෙන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද? පයිලට් කෙනෙක් වෙන්න තියෙන ලයිසන්ස් මොනවද කියලා. මම ඔයාලත් එක්ක මුලින්ම කතා කරන්නම් පයිලට් කෙනෙක් වෙන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද කියලා. මුලින්ම අපි කතා කරමු ඔයාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන. ඔයා O level කම්ප්ලීට් කරලා තියෙන කෙනෙක් නම් ඔයාගේ O levels වලට maths science english including ඔයාට C passes තුනක් තියෙන්න ඕනේ. ඒ වගේම අනෙක් සබ්ජෙක්ට් පාස් වෙලා තියෙන්න ඕනේ. ඔයා ඒවියේෂන් වල රිලේටිව් ඩිග්‍රී එකක් අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරලා තියන්න. ඒ වගේම ඔයා A level කරපු කෙනෙක් නම් ඔයා A levels කරපු සබ්ජෙක්ට් එකට ඔයාට ක්‍රෙඩිට් පාසස් තුනක් තියෙන්න ඕනේ. ඔයාට වයස අවුරුදු 16 ඉඳලා මේ කෝස් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන වැදගත්ම දේ තමයි ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක. සාමාන්‍යයෙන් ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඔය ගොඩක් ඉම්ප්‍රූව් කරගෙන තියෙන්න ඕනේ. පුළුවන් තරම් ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න ඔයා ඉංග්‍රීසි ෆ්ලුවන්සි කෙනෙක් වෙන්න ගොඩක් try කරන්න. හරි. ඒ වගේම මෙතන ඔයාලා මොන දේ තිබ්බත් වැඩක් නැහැ. ඔයාලා මෙතන තියෙන මෙඩිකල් එක. ඔයා මේ මෙඩිකල් එකට අනිවාර්යයෙන්ම ෆේස් කරන්න ඕනේ. ඔයාට මෙඩිකල් එකකින් ඔයාට අනිවාර්යයෙන්ම ෆස්ට් ක්ලාස් එකක් හරි සෙකන්ඩ් ක්ලාස් එකක් හරි තියෙන්නම ඕනේ. ඒ වගේම මගෙන් ගොඩක් අය අහපු දෙයක් තමයි අයියේ කන්නාඩි දාන අයට පයිලට් කෙනෙක් වෙන්න බැයිද කියන එක. නෑ කන්නාඩි දාන අයට පයිලට් කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ මොනවා ඉෂුව එකකින් ඇස් වල ඔයාගේ මොනවා හරි වෙලා කලර්ස් බ්ලයින්ඩ් වෙනවා නම් ඔයාට මේ කෝස් එක කම්ප්ලීට් කරන්න බෑ. ඔන්න ඔය කියන පුංචි රික්වයර්මන්ට්ස් ටික තමයි පයිලට් කෙනෙක් වෙන්න ඉල්ලන්නේ. හරි. දැන් අපි කතා කරමු ලයිසන්ස් මොනවද? ලයිසන්ස් කොහොමද අපි කරන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ලයිසන්ස් ගැන කතා කරොත් ලයිසන්ස් කැටගරිස් හතරකට තියෙනවා. පළවෙනි තියෙන ලයිසන්ස් එක තමයි SPL. ඒ කියන්නේ ස්ටුඩන්ට් පයිලට් ලයිසන්ස්. දෙවෙනි එකට තියෙන එක තමයි PPL. ඒ කියන්නේ ප්‍රයිවට් පයිලට් ලයිසන්ස්. තුන්වෙනි එක තමයි CPL. ඒ කියන්නේ කමර්ෂල් පයිලට් ලයිසන්ස්. හතරවෙනි එක තමයි ATPL. ඒ කියන්නේ එයාලයින් ට්‍රාන්ස්පෝර්ට් පයිලට් ලයිසන්ස් කියන ලයිසන්ස් හතර. ඔයාට මේ ලයිසන්ස් වලදී SPL එක ස්කිප් කරලා PPL ලයිසන්ස් එකේ ඉඳලා කම්ප්ලීට් කරන්න පුළුවන්. හරි. අපි දැන් කතා කරමු PPL එක ගැන. සාමාන්‍යයෙන් PPL එක කම්ප්ලීට් කරන්න මාස 6ක් මාස 12ක් අතර කාලයක් යනවා. මේකට සාමාන්‍යයෙන් මම රෆ්ලි කියන්නම් සාමාන්‍යයෙන් 2.5 මිලියන්ස් වගේ මුදලක් ඔයාට වැය කරන්න සිද්ධ වේ. ඒ වගේම ඔයා මෙතනදී ෆ්ලයින් අවර්ස් පැය 40ක් පැය 60ක් අතර කාලයක් සම්පූර්ණ කරන්න ඕනේ. අපි දැන් කතා කරමු CPL එක ගැන. සාමාන්‍යයෙන් CPL එකට ඔයාට මාස 12ක් මාස 18ක් අතර කාලයක් ඇතුළත මේ ලයිසන් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. මෙතනදී ඔයාගේ ෆ්ලයින් අවර්ස් පැය 150ක් පැය 200ක් අතර කාලයක් කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. මොකක්ද ඒ කෝසස් දෙක? ඒ දෙක තමයි මල්ටි එන්ජින් ඇන්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් රේටින් නැත්නම් ටයිප් රේටින්. සාමාන්‍යයෙන් ATPL එකට යන්න කලින් ඔයාලට මේ කෝස් එක දෙන්නේ මෙතනදී ඔයා එන්ජින් එක ගැන දැනගන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඔයා කොක්පිට් එකේ ඉන්ස්ට්‍රුමන්ට් රේටින් ගැන දැනගන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. මේක සාමාන්‍යයෙන් කම්ප්ලීට් කරන්න ඔයාලට මාස 5ක වගේ පොඩි කාලයක් තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ATPL එකට යන්න. මේ ලයිසන් එක තමයි වැදගත්ම ලයිසන් එක. මොකද මේ ලයිසන් එකෙන් පස්සේ තමයි ඔයාලට යම්කිසි ගුවන් සමාගමකට ගිහලා සේවය කරන්න පුළුවන්. සාමාන්‍ය මේ ලයිසන් එක කම්ප්ලීට් කරන්න ඔයාට අවම වශයෙන් මිලියන 10ක වගේ මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මට මෙතනදී කියන්න ඕනේ ඔයාලට මෙතනදී අසීමිත කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. මොකද ඔයා එකපාරක් ෆේල් වුණොත් එහෙම ඔයාලට ආපහු ඒ කොස්ට් එක යනවා ඒ කෝස් එක කම්ප්ලීට් කරන්න විතරක්. ඒ වගේම ඔයාලට මේ කෝසස් හතර, ඒ කියන්නේ ලයිසන්ස් හතර කම්ප්ලීට් කරා කියලා ඔයාලට ජොබ් එක හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔයා පුළුවන් තරම් සෙල්ෆ් ස්ටඩි කරන්න, ඔයාලට පුළුවන් තරම් මේකට එෆර්ට් එක දීලා වැඩ කරන්න. මොකද මේක හිතන තරම් ලේසි එකක් නෙමෙයි. මේක ගොඩක් ඔයාලට වැඩ කරන්න තියෙනවා. ඔයාලා හිතන්නේ නැති පැත්තකට ඔයාලා වැඩ කරන්න තියෙනවා. ගොඩක් කැපකිරීමක් කරන්න තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද මමත් සෙල්ෆ් ස්ටඩි ගොඩක් වෙලාවට කරනවා. ඒක නිසා ඔයාලා පුළුවන් තරම් ඔයාගේ පැත්ත ඉම්ප්‍රූව් කරගන්න බලන්න. ඒ විෂන් නොලෙජ් එක ඔයාගේ දැන් මේ තියෙන්නේ බේසික් නම් ඔයා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක වල ගහපුවාම ඕන දෙයක් හොයාගන්න පුළුවන්. එහෙම හොයලා හරි කමන්නේ පුළුවන් තරම් ඔයාගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න බලන්න. දැන් ඔයාලා දන්නවා පයිලට් කෙනෙක් වෙන්නේ කොහොමද? පයිලට් කෙනෙක් වෙන්න අවශ්‍ය රික්වයර්මන්ට්ස් මොනවද කියලා. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් මට මේක යටින් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට තව මොනවා හරි මගෙන් දැනගන්න තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු.